අනන්ත ආදරයක සුපුම් පැතු අයිබෝන්ඩ මිත්‍රෝර්ණි අද මම මේ ඔබ කැඳවාගෙන යන්නේ ඔබත් සමග මේ යන්න සූදානම් වෙන්නේ මිලානෝ නගරයෙන් ඉතාලියේ මිලානෝ නගරයෙන් ඔබට කිලෝමීටර් 10ක පමණ ප්‍රමාණයෙන් සිට මිලානෝ නගරය මධ්‍යයටයි. ඒ කියන්නේ නාගරික මධ්‍යයේ තියෙන මාවතකට කොර්සෝ බොනස් අයිරිස් කියන මාවතට තමයි මම මේ ගමන ආරම්භ කරන්නේ. ඒ යන මාර්ගය තමයි ඔබට මේ පෙන්වන්නේ. කිලෝමීටර් 10ක් 15ක් විතර ප්‍රමාණයක් ඇතයි මා විශ්වාස කරනවා. ඒ ප්‍රමාණය ඊට අඩුව වැඩි විය හැකි. කෙසේ නමුත් මා මේ ගමන් කරන්නේ ඒ මාර්ගයේ. ඔබට පේනවා මම මේ මිලානෝ දුවේ කියලා කියන්නේ දුවේ කියලා කියන්නේ ඉතාලියෙන් දෙක කියන එක. මේ මිලානෝ දුවේ මිලානෝ දෙක කියන නාගරිකකරණයෙන් බැහැර වූ මිනිස් වාසය බිහි වුණේ ඉතාලියේ සිටි කෘතහස්ත දේශපාලඥයෙක් වෙච්ච සිල්වියෝ බෙර්ලස්කෝනි නැමැති යුරෝපා ධනවතෙක්. එතුමා තමයි මේ නිර්මාණය කළේ. මේ ප්‍රදේශයේ අර නාගරිකකරණයෙන් මිලානෝ නගරය කියන්නේ අධික නාගරිකකරණයට ලක් වෙච්ච නගරයක්, අධික තදබදයේ තියෙන නගරයක්. එවැනි නගරයක සිටින මිනිසුන්ට හරිත යායක එසේත් නැත්නම් යහපත් ජීවන රටාවක් ගොඩනගන්න තමයි මේ ප්‍රදේශයේ එතුමා විසින් ගොඩනගලා තිබෙන්නේ. එහි සුවිසල් ගොඩනැගිලි තියෙනවා. ඒ වගේ මහජන නිවාස, ඒ වගේම සුවිසල් රෝහල්, සන් රපේලේ කියන රෝහල යුරෝපා කරේම මහා අති විශාල රෝහලක්. ඒ රෝහල වෛද්‍ය ශිෂ්‍යයන් ඉගෙන ගන්නවා, වෛද්‍ය විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කරනවා. ඉතා සුවිසල් සුවේදී මධ්‍යස්ථානයක් එතන. අපි එතනට මුළු මිලානෝ නගරයේ හා ඉතාලිය ප්‍රදේශ වලින්ද යුරෝපයෙන්ද බොහෝ රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. එතන සිට අපි මේ මං ආරම්භ කරපු මාර්ගයට කියන්නේ නමින් කිව්වේ සෙගරාති කියලා. ඒ සෙගරාති කියන තැන ඉඳලා දැන් මම යනවා මිලානෝ නගරයේ හරහා එක් කොනක කොර්ස බොනස් අයිරිස් කියන මාවතට. මම මේ කොර්ස බොනස් අයිරිස් මාවත කොර්ස බොනස් අයිරිස් කියන ලතින් වචනේ තේරුම මම ඔබට ඉදිරියේදී ආසන්න වෙනකොට මම ප්‍රකාශ කරන්නම්. දැන් අපි මේ ඉදිරියෙන් හෙමින් මේ හරිතයායෙන් මේ සුඛිත මුදිත ජීවන රටාවක් ගෙවීමට පහසුකම් සලසන මේ සබා ධර්මයේ විශිෂ්ට නිර්මාණයෙන් අපි ඉදිරියට ගමන් කරනවා. ඒ ඉදිරියට ගමන් කරනකොට ඔබට ඉදිරියෙන් පෙනෙනවා මාර්ග කීපයක්. ඒ වගේම එක මාර්ගයක් පේනවා අධිවේගී මාර්ගයක්. ඒ අධිවේගී මාර්ගය දිවෙන්නේ මිලානෝ සිට ස්විට්සර්ලන්තයේ පැත්තට. මිලානෝ වල සිට කෝමෝ කියන ඉතාලියේ අවසන් නගරය ස්විස් පැත්තට. එතනින් එහාට ස්විට්සර්ලන්ත ඒ පැත්තට දිවෙනවා. ඒ අතරතුර මගදී ඉතාලිය පුරා වී යන මාර්ගයක් එක. අපි මේ මාර්ගයේ දකිමින් ඉදිරියට ගොස් අපි දැන් මෙතනින් දකුණට හැරෙනවා. මේ හරිත යායෙන්, මේ සුදායි යායෙන්, මේ කොළපාට නිම්නෙන් මම ඉදිරියට යනවා. ඒ කෙමෙන් මේ නාගරිකකරණයේ පීඩනයට ලක් වෙනවා. ඔබට පේනවා සුවිසල් ගොඩනැගිලි දෙපස ඉදි වෙලා තියෙනවා. ඒ ගොඩනැගිලි ආශ්‍රිතව මහජන නිවාස, විවිධ මධ්‍යස්ථාන, ක්‍රීඩා මධ්‍යස්ථාන, ඒ වගේම වෛද්‍ය සුව සේවා, සමාජ වැනි මධ්‍යස්ථාන පිළිලා තිනවා. අපි දැන් මේ කෙමෙන් ආරම්භ කරනවා නාගරිකකරණය වෙත යන්න. ඒ ඔබට හැඟෙනවා මේ වැඩි වෙන වාහන ප්‍රමාණයත් එක්ක. ඊළඟට අපි බලමු මේ ගොඩනැගිලි හා මේ මිලානෝ නගරය කියලා කියන්නේ යුරෝපයේ තියෙන ඉතා ප්‍රබල ආර්ථික කේන්ද්‍රස්ථානයක්. විශේෂයෙන් මෝස්තර ශිල්පය පිළිබඳ ලන්ඩන්, පැරිස්, මිලාන් කියන ත්‍රිකෝණය. ඒ වගේම මුළු මහත් ඉතාලියේම ආර්ථිකය ප්‍රවර්ධනය කරන්නේ කර්මාන්තශාලා හෝ විවිධ එසේම යුරෝපයට ඉතාලිය සම්බන්ධ කරන නගරය තමයි මිලානෝ නගරය කියලා කියන්නේ. ඒ නගරේ ජීවත් වීම ලැබීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතනින් දැන් අපි මේ ඉදිරියට ගමන් කරනවා. ඔබට පේනවා දෙපස නව හා පැරණි ගොඩනැගිලි පිහිටලා තියෙනවා. පාලම් ඒ වගේම ඉපැරණි දේවස්ථාන පිහිටලා තියෙනවා. මෙහි මහා සංස්කෘතියක් සහ ඒ වගේම ආධ්‍යාත්මික ආර්ථික මූල ධර්මයන් පිහිටලා තියෙනවා. මේ වගේ ක්‍රියාකාරීත්වය තමයි මිනිස් ජීවිතවල වර්ධනය සාක්ෂාත් කරන්නේ. අපි ඒ හරහා ඉදිරියට ගමන් කරනවා. අනන්ත ආදරයක සුපුම් පැතුම් දරාරා සුසලිත වසන්තයේ පිපිම
අහසේ නිර්මල පැතුම් දරා නිමක් නොවේ සිතුම් ඔබ හා බැඳී විලක් මගේ අරවින්දයන් පිපී ගලාවිත් සුගන්ධයෙන් පිරි සුවපත් කරයි ආදරයෙන් බැඳී ඔබ සිටියා මා සිත් අහසේ නිර්මල පැතුම් දරා රුසිවලා හිවස්සා සිසිල වෙලා සිත බැඳු මනරංජනා ඔබගේ මා සුරංගනා අනන්ත ආදරයක සුපුම් පැතුම් දරාරා සුසලිත වසන්තයේ ඉතිමල් සරා නිශාන්තයේ තනි නිවන ඔබයි සෞම්‍ය සඳ කිරණා ඔබයි සෞම්‍ය සඳ කිරණා ඔබයි සෞම්‍ය සඳ කිරණා නිසංසලේ සිත මත සතපී උද්‍යානයේ සඳරැස් අතුරා පිපි අරවින්දයේ සුවඳ දෙන ඔබයි සිත් සන්තානයේ සුවය සිමින් සීතලින් හිතට දැනෙන මිලානෝ නගරය යනු යුරෝපයේ
විශාල ප්‍රවර්තනයක් ලබපු ආර්ථික කේන්ද්‍රස්ථානයක් ඒ වගේම ඉතාලියේ ප්‍රධානම ආර්ථික නගරය මිලානෝ. අපි දැන් මේ ඉදිරියට යන ගමන් මාර්ගයේ දෙපස එසවී තිබෙන සුවිසල් ගොඩනැගිලි. ඒ වගේම සුවිසල් මාර්ගය ඔබට ඉදිරියෙන් පේනවා. තව ටිකක් ඉදිරියෙන් ඔබට පේනවා මාර්ගය හරහා යනවා දුම්රිය මාර්ග, අධිවේග දුම්රිය මාර්ග. මේ ආසන්නයේ තමයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මිලානෝ නගරයේ පිහිටා තියෙන්නේ. එතනින් පිට වෙන මුළු යුරෝපයටම යන දුම්රිය, අධිවේගී දුම්රිය, සාමාන්‍ය දුම්රියත් ඒ හා සමානවම මිලානෝ නගරයේ අතිවිශාල ජනගහනයට සාපේක්ෂව සුවිසල් යටිතල පාසකමක් වූ ගමනාගමනය මේ දෘශ්‍යමානය තුළ ඔබට මං හිතනවා දකින්නට ලැබෙන්න ඇති විවිධ මහජන ප්‍රවාහන මාර්ග ක්‍රියාත්මක වෙනවා. පොළොව යටින්, පොළොව උඩින්, දුම්රිය මාර්ගෙන්. ඒ වගේ දැන් අපි ඉදිරියට ඒ ආකාරයට ඉදින් මිලානෝ නගරයේ මගේ ඉලක්කය වූ කොර්ස බොනස් අයිරිස් දක්වා යනවා. මම ඔබට කිව්වා කොර්ස බොනස් අයිරිස් යන කොමක්ද කියලා පාදන්නම් කියලා. කොර්ස බොනස් අයිරිස් කියලා කියන්නේ කොර්සු කියලා ඉතාලියෙන් කියලා කියන්නේ පාර කියන එක. විවිධ වචන තියෙනවා. නමුත් ඒ හඳුන්වීමේදී සාහිත්‍යමය හැඳින්වීමේදී කොර්සෝ කියලා කියන්නේ හරස් පාර, එහෙම නැත්නම් මාවත කියන එක. ඊට පස්සේ කොර්ස බොනස් අයිරිස් කියලා. බොනස් අයිරිස් කියලා කියන්නේ ආජන්ටිනාවේ, කියන්නේ දකුණු ඇමරිකානු රටක් වෙත ආජන්ටිනාවේ අග නගරය. මේ ඉතාලිය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දකුණු ඇමරිකානු රටවල් එක්ක ඍජු සම්බන්ධතා පැවතුණා. මොකද දෙවන ලෝක යුද්ධයෙන් ප්‍රහාරයට ලක් වෙච්ච ඉතාලි ජනතාව පලා ගියා දකුණු ඇමරිකානු රටවලට. ඒ රටවල ඔවුන්ගේ පරම්පරා ඇති වුණා. ඒ හා සමානව මේ දැන් මිලානෝ නගරේ මධ්‍ය පිහිටි මේ කොර්ස බොනස් අයිරිස් කියලා කියන්නේ සුවිසල් ආර්ථික මාවතක්. ඒ මාවත ආසන්නව, ඒ මාවත මැදින් ඇති හන්දිය, එහෙම නැත්නම් ජන්සන් වලට කියනවා දකුණු ඇමරිකානු නම් විශේෂ උදාහරණයක් විදිහට දැන් ඒ හන්දියක් තියෙනවා. ඒක ලීම කියලා කියනවා. ලීම කියලා කියන්නේ පෙරු වගනුවර ප්‍රධාන නගරය. ඒ වගේ ලතින් පියස්සා අර්ජෙන්ටිනා කියලා කියනවා. ඒ වගේ විවිධ ලතින් ඇමරිකානු නම් යොදා කරලා දිනවා. අර දෙවන ලෝක යුද්ධයේ රටවලට පලා ගිය ඉතාලි ජාතිකයන්ට සාපේක්ෂව කිනම් හෝ සියවටනයක් උදෙසා ඒ පිළිබඳ වැඩිදුරටත් අන්තර්ජාලය හා විවිධ ලිපි ලේඛන භාවිතා කරමින්, ඇසුරු කරමින් මේ තොරතුරු සොයා ගන්නවා. මේ නගරය පිළිබඳව සුවිසල් වැඩසටහන් කීපයක් ඉදිරිදී කිරීමට බලාපොරොත්තු වන නිසා ඒවා ඔබට ලබා ගැනීමට, ඔබට දැන ගැනීමට සලස්වනවා. මගේ මං මේ යන ගමනේදී ඔබට දෙපසින් පේනවා මේ මාර්ගය දැන් පොඩ්ඩක් නෙවෙයි, දැන් ඔන්න වාහන වැඩි වෙනවා. මොකද මේ මම ඉන්නේ නගර මැදේ. නගර මැදේම ඔබට වෙනවා වම් පැසට හැරුණා නම් මම යන්නේ ලොරෙත්තෝගේ. ලොරෙත්තෝ කියන්නේ දෙවන ලෝක යුද්ධ සංග්‍රහ විශාල කේදනීය තත්ත්වයකට පත්වෙච්ච මන්සන්දියක්. එතන තමයි මේ රට හිටපු අධිරාජ්‍යවාදියෙක් වෙච්ච මුසොලෝනිව ඝාතනය කරලා ගෙනල්ලා ඉල්ලලා තිබුණේ දෙවන ලෝක සංග්‍රහමේදී. ඒ වගේම එතනින් තමයි කොර්ස බොනස් අයිරිස් කියන මේ මාවත පටන් ගන්නෙ. ඒ මාවතේ මම වසර 35කට ආසන්න කාලයක් පදිංචිව සිටිනවා, ජීවත් වෙනවා. ඒ නිසා මට මේ පිළිබඳ සුවිශේෂ දැනුමක් තියෙනවා මේ මාවත පිළිබඳ. මේ මාවත විශේෂයෙන් මිලානෝ නගරයේ ප්‍රධානම ආර්ථික කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ. මේ මාවත මෙතරම් ජනප්‍රිය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස සැලකෙන්නේ මේ ආසන්නයේ පිහිටලා තියෙන චෙන්ත්‍රාලේ. චෙන්ත්‍රාලේ කියලා ඉතාලියෙන් කියලා කියන්නේ සෙන්ටර් කියන එක. එතන පිහිටලා තියෙන දුම්රිය මාර්ගය ඉතාලියේ මිලානෝ නගරයේ ආශ්‍රිත සියලුම නගරවල පිරිස් ඒ ස්ථානයට ඇවිල්ලා බොහෝ විට සැරිසරන්නේ මේ කොර්ස බොනස් අයිරිස් කියන මාවතේ. ඒක සෙනසුරාදා සිකුරාදා හවස, සෙනසුරාදා හවස කියන්නේ මේක අති විශාල ජනකායක් රැස්ව සිටිනවා. සිවිල් ජනකායක් ඇවිදිනවා. මොකද ලේසි උන්ට නාගරික සුවිඳලා නාගරික ආපන ශාලාවලට ගිහිල්ලා කෑම කාලා ඒ සියල්ල මේකේ සපරි ගිහිල්ලා නැවත නිවාස වලට යන්න ළඟ හින්දා මං හිතන විදිහට එහෙමයි. නමුත් අනේ හරහා මේක ඊටාම ප්‍රබල වාණිජ්‍ය මාවතක් බවට පත් වෙලා තියෙනවා. මම දැන් ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා දැන් ඔබට පේනවා මම මේ කොර්ස බොනස් අයිරිස් මාවතට පිවිසෙනවා. ඒ කොර්ස බොනස් අයිරිස් මාවතෙන් ඔබට මම හරවනවා. හරවලා මගේ
ඉලක්කය වෙච්ච මගේ ගමනාන්තය වෙච්ච ස්ථානයට පැමිණෙනවා. මම වාහනේ දැන් ඉදිරියට අරන් ගිහලා දැන් ඔබට පේනවා මම වාහනේ ස්ථානගත කරනවා. තවදුරටත් මිලානෝ නගරය පිළිබඳ මා යන ගමන්වලදී හෝ නොයසේනම් මා විසින් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන ගමන්වලදී ඒ පිළිබඳ සුවිසල් විස්තර දෙපස පිහිටීම්, ඒ හා සම්බන්ධ සංස්කෘතික වස්තුන්, ඒ හා සම්බන්ධ ආර්ථික සංවර්ධන ස්ථාන, ඒ වගේම මහජන සේවා සපයන ස්ථාන වගේනි මේක මම ඔබට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. සුවිශේෂයි වැදගත් ඉතාලිය කියන්නේ ඉතාලියේ මිලානෝ නගරය කියලා කියන්නේ යුරෝපයේ ප්‍රධාන නගරයක්, කාර්මික නගරයක්, ඒ වගේම ආර්ථික සංවර්ධන නගරයක්, සුවිසල් කර්මාන්තශාලා, සුවිසල් මිනිස් ජීවිතයට අවශ්‍ය කරන මහඟු සේවයක් කරන නගරයක්. මේ නගරේ අතිවිශාල ජනකායක්, ලෝකේ වටේම ඉන්න ජනකායක්, ශ්‍රී ලාංකික අපි ඇතුළු දකුණු ඇමරිකානු, අප්‍රිකානු, ඒ වගේම නැගෙනහිර යුරෝපා, ආසියානු, ඒ වගේම විවිධ රටවල ජනතාව මෙහි ජීවත් වෙනවා මිශ්‍ර වෙලා. ඒ හරහා මිශ්‍ර සංස්කෘතියක් පවතිනවා. දැඩි විනයක්, මාර්ග නීති, ඒ වගේම නීතිකරුකත්වය ඉතාම ඉහළින් පවතිනවා. ඉතාලිය අපිට දැන් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ඉතාලිය හරි වැදගත්. අපේ ශ්‍රී ලාංකිකයන් සුවිශාල පිරිසක් මෙහි ජීවත් වෙනවා. අපේ රටට සුවිශාල ආර්ථික මෙහෙවරක් ඒ හරහා සිද්ධ වෙනවා. නැවත ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් මම ඔබෙන් සමුගන්නවා. මම අශෝක හෙට්ටිආරච්චි. අයිබෝන්.